හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින් මට නොටිෆිකේෂන් එකක් විදිහට ආවා Binance එකට මේකේ withdrawal එක deposit වුණා කියලා. Welcome everyone. ඔයාලා මේක තුල ඉන්නේ සඳරස් Tech Academy YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගෙනලා තියෙන්නේ games play කරලා මුදල් උපයන්න පුළුවන් විදිහක්. ඉතින් මේකෙදී මම උපයා ගන්න මුදල එහෙම නැත්නම් හොයා ගන්න ඩොලර්ස් withdrawal කරන්නේ Binance එකට. ඉතින් withdrawal කරන විදිහ මේ games play කරන විදිහ මොකක්ද මේ app එක කියන සීලෝ විස්තර වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා bell button එක all දාගත්තොත් මම මේ වගේ වීඩියෝ දාපු ගමන් notification එකකින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් guys මේකෙදි කිසිම referral එකක් ගන්න එහෙම referral use කරන්න එහෙම මොකුත් ඕනේ නැහැ. අපිට games play කරලා විතරයි මේකේ මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මම කියන්නම් මෙතනදී ඔයගොල්ලන්ට මට ගැරන්ටි කරන්න බෑ දවසට ඩොලර්ස් 10ක් 15ක් එහෙම ලොකු ගාණක් හොයන්න පුළුවන් නේ කියලා. හරි. අපි දැන් ගිහිල්ලා බලමු එහෙනම් වැඩි කතා නැතුව මොකද්ද මේ app එක, කොහොමද මේකේ games play කරන්නේ, ඒ වගේම කොහොමද මේකේ withdrawal එකක් හරියටම Binance එකට ගන්න කියලා. හරි guys ඉතින් මේ වීඩියෝට අද use කරන්නේ මෙන්න මේ big time games කියන app එක. ඉතින් මේකෙන් තමයි අපිට games play කරලා මුදල් earn ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට Play Store එකට හරි App Store එකට හරි ආවිල්ලා මෙන්න මේ big time game කියන app එක download කරගන්න පුළුවන්. ඉතින් guys මම දැන් මේක download කරගෙන තියෙන්නේ. මම මේක open කරගන්න. open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට app එකට log වෙනවා. ඔයගොල්ලන්ට මුලින්ම මෙන්න මේ විදිහට තමයි app එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් අපි මුලින්ම මේක account එකක් හදා ගන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට මෙතන උඩ දකුණු පැත්තේ උඩ පේනවා තියෙනවා login කියලා එකක්. මෙන්න මේක click කරලා ඉවරලා ඔයගොල්ලන්ගේ Google account එකක් හරි එහෙම නැත්නම් Apple phone එකක් නම් තියෙන්නේ Apple account එකෙන් iCloud account එකෙන් හරි මේකට log වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දැන් මගේ Google account එකෙන් මේකට log වෙන්න. හරි. මේ විදිහට log වුණාට පස්සේ මෙතනදී ඔයගොල්ලන්ගෙන් terms වලට accept වෙන්න කියනවා. ඒ වගේම වයස 14ට වැඩි කියලා accept වෙන්න කියනවා. හරි. ඒ විදිහට ඒක accept කරගත්තට පස්සේ මෙතන games ටික බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ මම කියන game එක play කරන්න මෙන්න මේක මේ game එක පොඩ්ඩක් අනිත් game වලට වඩා play කරගන්න ලේසි. අනිත් ඒවා සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි play කරගන්න. ඉතින් මේ game එකේ වැඩි දෙයක් කරන්න නැහැ. මෙන්න මේ මැද ඉන්න පිටසක්ල ජීවියා එහෙට මෙහෙට අරන් යන්න තමයි තියෙන්නේ. උඩින් වැටෙන කොටු මෙයාගේ ඇඟට වැටෙන්න දෙන්නේ නැතුව. ඉතින් ෆෝන් එකේ දෙපැත්ත ටච් කරාම මෙයා එහෙට මෙහෙට යනවා. ඉතින් guys මේකෙදි ඔයගොල්ලෝ තප්පර 30ක් වගේ මෙතන මෙයාව මෙහෙම තියාගෙන හිටියම ඇති. තප්පර 30ක් තියාගෙන හිටියම ඔයගොල්ලන්ට මෙතන point 100ක් එකතු වෙනවා. ඉතින් මම දැන් මේක මේ විදිහට පොඩ්ඩක් play කරගන්නම් තප්පර 30ක් වගේ වෙනකන් මෙහෙම මෙයාව දෙපැත්තට අරන් යන්නම්. හරි guys දැන් ඉතින් තප්පර 30ක් වගේ වුණා. දැන් අපි out වෙමු. හරි මේ විදිහට එයා ගඩොලකට අහු වෙන්න මන් තියලා ඉවරලා මෙතනින් ඉවරුණාට පස්සේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. මෙන්න මේ ඇඩ් එක බලන්න ඕන. මේ ඇඩ් එක බලලා ඉවර වෙලා ඇඩ් එක කට් කරගන්න ඕනේ. මේ ඇඩ් එක බලලා ඉවරුණාට පස්සේ තමයි අපිට හම්බෙන්න තියෙන අදාළ පොයින්ට්ස් ටික අපිට හම්බෙන්නේ. හරි. ඉතින් ඇඩ් එක ප්ලේ වෙනවා. මම ඇඩ් එක කට් කරගෙන පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි ඇඩ් එක කට් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන බිංදුවක් තිබ්බ පොයින්ට් මට 101ක් විදිහට වැඩි වුණා. ඉතින් මම තව ගේම්ස් ටිකක් මේ විදිහට මේකේ ප්ලේ කරලා මේක තව චුට්ටක් අප් කරගෙන පෙන්නන්න. ඉතින් ඔයගොල්ලන්ට මේකේ සාමාන්‍යයෙන් මෙහෙම පොයින්ට් 200ක් වගේ අප් වුණාම ඔයගොල්ලන්ට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් කන්වර්ට් කරගන්න විදිහ වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා. එහෙනම් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් මම මේක මේ විදිහට තව ටිකක් ප්ලේ කරගන්නම්. තව චුට්ටක් පොයින්ට් වැඩි කරගන්න ඕනි. තව එකපාරක් හරි. මම දැන් මේක නවත්තනවා ප්ලේ කරන එක. ඉතින් හරි ඔයා මේක ප්ලේ කරගෙන යනකොට මෙතන අප්ඩේට් වුන් නැත්නම් ඔයාගේ පොයින්ට් ගන්න ඔයාට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. එතකොට අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් වෙබ්සයිට් එකට යන විදිහෙන් වීඩියෝ එකේ ඉස්සරහ තියෙනවා. එහෙනම් ස්කිප් කරන්න එපා. හරි මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා 100ක් තිබ්බ පොයින්ට් දැන් 160ක් වුණා. හරි මම දැන් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේක කන්වර්ට් කරගෙන withdrawal එකක් දාගන්න කියලා. මේ විදිහට ප්‍රොෆයිල් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් කියලා තියෙනවා. මෙන්න මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට
මේගොල්ලොන්ගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒකෙත් දකුණු පැත්තේ උඩම මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට මේකේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ කලින් ඇප් එකෙන් ලොග් වෙච්ච Gmail එකම Google account එකම දීලා මෙතනිනුත් මේකට ලොග් වෙන්න පුළුවන්. ලොග් වුණාම අපේ account එකට මෙන්න මේ විදිහට අරගෙන එනවා. හරි, ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ විදිහට coins ටිකක් පෙන්නනවා. පළවෙනියට තියෙනවා IOTA, ඊට පස්සේ Bitcoin, මෙහෙම ඔයගොල්ලන්ට coin ටිකක් පෙන්නනවා. ඉතින් අපි මේක withdrawal දාගන්න මෙන්න මේ IOTA කියන එකෙන්. ඊට කලින් withdrawal දාගන්න කලින් අපි මේක convert කරගන්න ඕනි. මෙන්න මෙතන මේ තියෙන convert now කියන එක ඔබලා ඔයගොල්ලොන්ට අපි එකතු කරගත්ත point ටික මෙන්න මේ IOTA විදිහට convert කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අතන මුලින් දැක්කේ මම මේකේ play කරලා මේකේ convert කරපේවා සහ withdrawal දාගත්ත ඒවා. හරි, මේ විදිහට මම convert now දෙනවා. දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර තිබ්බ point 210 IOTA විදිහට මෙතන convert වුණා. හරි, දැන් අපි බලමු මේකේ withdrawal එකක් දාගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන convert now කියන එකට එහා පැත්තේ withdrawal now කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන minimum withdraw කියලා ගාණක් පෙන්නනවා. ඊට පස්සේ අපිට withdrawal එක දාගන්න මේකට wallet address එකක් ඕන නම් ඒකට Binance එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට wallet වලට ඇවිල්ලා add fund කියන තැනට ඇවිල්ලා deposit crypto කියන එකට එන්න. ඊට පස්සේ මෙතන search bar එකේ IOTA කියලා search කරගන්න. search කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි ඉන්නේ. මෙතනොත් IOTA select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ address එක copy කරගෙන ආයි site එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ දෙවෙනියට තියෙන කොටුවේ ඔයගොල්ලෝ මේක paste කරගන්න ඕනි. ඉතින් මේකට තමයි ඔයගොල්ලෝගේ withdrawal එක එන්නේ. එතනට ඒක paste කරගෙන මෙන්න මේ withdraw කියන බටන් එක ඔබපු ගමන් ඔයගොල්ලොන්ට තප්පර කිහිපයක් ඇතුළත withdraw එක එනවා. ඉතින් කිසිම පරක්කුවක් නැහැ. ඒ වෙලෙම withdraw එක ගන්න පුළුවන්. හරි, මෙන්න මේ විදිහට මම withdraw බටන් එක එබුවා. අපි බලමු දැන් withdrawal එක එයිද කියලා. හරි, ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින් මට notification එකක් විදිහට ආවා Binance එකට මේකේ withdrawal එක deposit වුණා කියලා. ඉතින් දාපු ගමන් එවලෙම withdrawal එක ආවා. මෙන්න මේ විදිහට මම Binance එකට ගිහලා refresh කරලා පෙන්නන්නම්. හරි, ඔයගොල්ලන්ට දැන් මෙතන පේනවා time එකත් එක්කම අපිට deposit එක confirm වෙලා තියෙනවා. ඔන්න Binance එකෙන් මට mail එකක් ආවා deposit වුණා confirm කියලා. ඉතින් guys ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට මේකේ තියෙන කැමති game එකක් play කරලා try කරන්න පුළුවන්. මේ විදිහට games play කරලා ඔයාට මෙන්න මේ විදිහට IOTA withdraw කරගන්න හැකියාව තියෙනවා. ඉතින් guys මේ IOTA කියන්නේ Binance එකේ තියෙන coin එකක්. ඉතින් ඔයගොල්ලන්ට play කරලා මෙන්න මේ IOTA කියන coin එක එකතු කරගෙන මේක USDT විදිහට convert කරගන්න පුළුවන්. හරි guys, ඉතින් මෙන්න මේ විදිහට තමයි big time games කියන app එකෙන් game play කරලා වගේ Binance එකටම withdrawal එකක් දාගන්නේ. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. try කරලා බලලා withdrawal එකක් ආවද නැද්ද කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි guys, ඉතින් එහෙනම් ආයෙත් මතක් කරන වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා bell button එක all දාගත්තොත් මේ වගේම වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකකින්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි guys, ඉතින් එහෙනම් අදට වීඩියෝ කරගන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝ කරගෙන ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.